හයි අද මම අපේ චූටි පැටියාවත් එක්කගෙන ලයිබ්‍රරි එකට ආවා. ඉතින් මේ ලයිබ්‍රරි එක තියෙන්නේ අපේ ගෙවල් ළඟ. මේ ලයිබ්‍රරි එකේ හැම සතියේම සඳුදායි බදාදායි පැය භාගයක් චූටි බබාලට ඒ කියන්නේ මාස 18 වෙනකම් බබාලට බේබි බවුන්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් මම ඒකට තමයි අපේ පැටියාවත් එක්කගෙන යන්නේ අද. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඒගොල්ලන්ට නටන්න, සින්දු කියන්න, ඊට පස්සේ අනිත් චූටි බබාලත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න වගේ දේවල් වලට මේක වැදගත් වෙනවා. ඉතින් මම දන්න තරමට මේ ප්‍රෝග්‍රෑම් එක ඕස්ට්‍රේලියාවේ හැම සබර්බ් එකකම වගේ තියෙන ලයිබ්‍රරීස් වල තියෙනවා චූටි බබාලා වෙනුවෙන්. ඉතින් ලයිබ්‍රරි එක ඇතුළට යද්දී අපිට නම්බර් එකක් ගන්න වුණා. ඒ වගේම තමයි ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලන් බබාට තෝරගන්න කියලා චූටි ටොයි එකක් දෙනවා. ඒ වගේම පොතක් දෙනවා. ඉතින් අන්තිමයටම ඒගොල්ලන් මේ විදිහට බබල්ස් යවනවා. ඉතින් මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ බබාලා ගොඩාක් එන්ජොයි කරන්නේ මේ බබල්ස් යවන වෙලාව. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට අමතරව ලයිබ්‍රරි එකේ චූටි බබාලටත් ටොයිස් බුක්ස් වගේ දේවල් තියෙනවා. ඉතින් මේවා අපි සාමාන්‍යයෙන් පොත් ගෙදර ගෙනියනවා වගේ මේවත් අපිට ගෙදර ගෙනියන්න පුළුවන්. ඒ නිසා මම අපේ චූටි පුතාට මැච් වෙන විදිහේ පොතකුයි ටොයි එකකුයි ගත්තා. ආයිත් එද්දි ගෙනත් දෙන්න.